අපි හිතාගෙන හිටියේ සුරංගනා ලෝකයක් මවලා දෙනවා කියපු කතන්දරයන්නේ. අපි සුරංගනා ලෝකෙට නෙමෙයි හවුනේ. අපි පරණ ඒ කියන්නේ ජේෂ්ඨ වශයෙන් මේ රටේ ජීවත් වෙන සෑහෙන බලාපොරොත්තුවක් වුණා පුතේ. මොකද මට 77 තමයි මම මුලින්ම ඡන්දයක් පාවිච්චි කරේ. එදා ඉඳන් කරපු රජවල් වලින් දේශපාලනයෙන් තොර පුතේ හිටිය ප්‍රේමදාස මහත්තයා තමයි අසරණ මිනිහෙකු ගැන හිතලා වැඩක් කළේ මේ රටට. අපි හිතුවා ඊටත් වැඩිය හොඳට අනුර මහත්තයා කරයි කියලා. අනුර මහත්තයා අපේ මෙතනින් කපලා ධර්මාවගේ වැඩක් පුතේ මේ කරගෙන යන්නේ. අනුර මහත්තයා කරලා තියෙන ඉතින් බලන්නකො මේ රටේ සෑම දෙයක්ම මේ පොඩි එකකට කන ටොපිය පාපුතේ රුපියල් 5කින් වැඩි කරලානේ. මේ ඒ වගේ ඇයි එහෙම කරන්නේ? මේ ධනවතුන් කෝටි ගණන් නැති කරලා තියෙනවා. උන් අත්අඩංගුවට ගන්නව කාවද ගත්තේ පුතේ? මොන තරම් අපරාධ මේ බලන්න එළවලු කිලෝ 3ක් ගහලා එකක් ඉතුරු වෙන තත්ත්වෙට රටපත් වෙලා තියෙන. ඒ කියන්නේ අසරණ මිනිසුන්ට කන්න හැකියාවක් නැහැ පුතේ. අර ගොවියෝ හේන් දුක් විඳිනවා. අපි මේ අද කඩේ වහලා රස්තාව කරන්න මොකද? උදේ ඉඳන් මාළු දාන් හිටියා පුතේ. ගෝලය දෙන්නෙක් වැඩ කරනවා. ගෝලය දෙන්නා රුපියල් 9500 විතර පඩියක් දෙනවා. ඒ කියන්නේ කෑම බීමත් එක්ක. ඒකවත් දෙන්න තරම් වෙලදාමක් නැත්තම් මේ මිනිසුන්ට මොකද්ද උනේ කියලා හිතා ගන්න බෑ පුතේ. හම්බෙන පඩිය, ලයිට් බිලයි, වතුර බිලයි, ගෙවල් කුඩි ගෙවුවා මේ මිනිස්සු බඩගින්නේ ඉන්නේ පුතේ එක වේලක් කාලා. ඒ විදිහට මේ පාලකයෝ කරන එක ලොකු අසාධාරණයක් පුතේ.